ආණ්ඩුවටත් තවම සෙව්වන්දි හොයාගන්න බැරි වෙලා තියෙනවා. තාම මේ ආණ්ඩුවට සෙව්වන්දි හොයාගන්න බැරි වෙලා තියෙනවානේ. ඉෂාරා සෙව්වන්දි තවමත් නැති වෙලා තමයි ඉන්නේ. ඔය ගිල්ලද කියලා අපි හොයාගන්න විදියකුත් නැහැ. ඇයවත් සොයා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්නේ. අධිකරණ පද්ධතිය ඇතුලේ මිනිස් ඝාතන සිද්ධ වෙනවා. ආමාර නංගි කෙනෙක් කොහෙ වෙනවා. අපේ නංගි හොයාගෙන මඩේ ගිහින් අපේ ආත්මය ඇවිල්ලා අපේ ආත්මය කරගන්න. ඉෂාරා සෙව්වන්දි තවමත් සැඟවිලා ඉන්නවා. එයාව අල්ලන්න CIDට වෙලාවක් නැහැ. ගේම දුන්නා දවස් ගාණක් වෙනවා. ඉෂාරා මදුවන්ති ඉන්න තැනක්වත් අපිට අල්ලගන්න බැරුණා. දන්නේත් නැහැ. සෙව්වන්දි හොයාගන්න බැරි වුණා. අධිකරණයට ඇවිල්ලා මරලා ගියා. තව හොයාගන්න බැහැ. Few moments later. මෙම මනුෂ්‍ය ඝාත සම්බන්ධයෙන් ඍජුවම අධිකරණයට අවශ්‍ය කර සිටි සැකකාරියක් මේ වන විට මෙම විශේෂ මෙහෙයුම හරහා අපිට නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ කතා කරන විශේෂ සැකකාරිය ඔබ ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරියට අපි රතු නිවේදනත් නිකුත් කරලා තිබුණා.